ඔබ හිතන්න හැම උදේකම ඩොලර් 86400ක් බැරවෙන බැංකු ගිණුමක් ඔබට තියෙනවා කියලා. හැබැයි ඒ හැම දවසකම රෑ 12ට ඒ ගිණුම හිස් වෙනවා. ඒ කියන්නේ ඔබ හරියට වියදම් කරපු ඩොලර් ගාන ඇරෙන්න account එකේ ඉතිරි වෙන හැම ඩොලරයක්ම රෑ 12ට ගිණුමෙන් අතුරුදහන් වෙනවා. මේ ගිණුම ඔබට තිබුණා නම් ඔබ මොකද කරන්නේ? හැම ඩොලරයක්ම හරියට වියදම් කරන්න හිතට ගන්නවා. ඔබ දන්නවද? ඇත්තටම අපි හැමෝටම ඒ බැංකු ගිණුම තියෙනවා. ඒකේ නම තමයි කාලය. හැම උදේකම ඔබට කාලය තත්පර 86400ක් ලැබෙනවා. හැමදාම රැට ඔබ නුවණින් පාවිච්චි කළේ නැති හැම තත්පරයක්ම ඔබට අහිමි වෙනවා. දවසින් දවසට ඔබට ශේෂයක් ඉතිරි වෙන්නේ නැහැ. අන්න ඒ හින්දා ඔබට තිබෙන කාලයට වඩා කාලය පාවිච්චි කරන්නත් ඔබට බෑ. හැම දවසකම ගිණුම අලුත් වෙනවා. හැම රැකම ඔබ පාවිච්චි කළේ නැති කාලය විනාශ වෙනවා. ඔබට කාලය ණයක් ගන්න බෑ. වෙන කෙනෙක්ගේ කාලය හොරෙන් පාවිච්චි කරන්න බෑ. ඔබට තියෙන කාලය තමයි ඔබට තිබෙන කාලය. එච්චරයි. කාලය කළමනාකරණය කරගන්න එක ඔබේ වැඩක්. ඉතින් දෙයක් කරන්න කාලය මදි වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. අපිට තිබුණ කාලය අතරතුර අපි ඒ දෙයට වැදගත්කමක් දුන්නද කියන එකයි ප්‍රශ්නේ. ඔබ තීරණය කරන්න. තව මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.